කිලෝමීටර් 581ක් තමයි මම ගණන් හදලා තිබෙන නමුත් තාම දත්වාර්ථ අපිට එළි දැක්ුවේ නැහැ මේ සරණි පායතනයේ විසින් කාලය මැනීම කරේ සරණි පායතනයේ විසින් තමයි තාම එළි දැක්ුවේ නැහැ ආරම්භ කරේ 26 වෙනිදා 6:36ට තමයි තරඟය ආරම්භ කරේ මෙතන තවම කාලය ගණනය කිරීම සහ ඒ නිවැරදි දත්ත ලැබුණ නැති නිසා හරියටම ඒකට කියන්න බෑ මේ මට ස්තුති කරන්න කාර්යනේ මේ විශේෂයෙන්ම මේක මට කරගන්න බොහෝම දුෂ්කරතා තිබ්බා. ඒකට හේතුුනේ ආර්ථික වශයෙන් ලංකාවේ ගත්ත පස්සේ මේ වගේ ක්‍රීඩාවකට ඉදිරිපත් වෙන්න අවශ්‍ය පුද්ගලයන් හිටියත් උන්ට ආර්ථිකමය වශයෙන් ගොඩක් අපහසුතාවයන් තියෙනවා. ඒ ක්‍රීඩා මාධ්‍යංශය පැත්තෙත් මම හිතනවා ඊට වැඩි ඒ කියන්නේ අවධානය යොමු කරන්න නම් හොඳයි කියලා. මොකද මම දැනුවත්වත් මේ වගේ ක්‍රීඩාවල වලට සහභාගී වෙන්න කැමති ගොඩක් ඉන්නවා. ඊට පස්සේ මේකේ මගේ අදහස සායන කලක සිට තිබ්බා. ඊට පස්සේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා සහ ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මැතිතුමා විශේෂයෙන්ම මේකට මැදිහත් වුණා. එතුමාලාගේ ලැබුණු උපකාරات එක්ක තමයි මේ ගමන මම සැලසුම් කරේ. ඇත්තටම දින 35ක වගේ කාලයක කෙටි කාලයක් ඇතුළත තමයි මේක සම්පූර්ණයෙන්ම පුහුණු වීම සහ තරඟයේ දක්වාම කාලය දින 35යි තිබ්බේ. ඒ එදා ලැබුණු පණිඩයත් එක්ක දින 35ක් ඇතුළත සූදානම් වෙලා හැම දෙයක්ම කරගෙන ගියා. ඊට පස්සේ මේ අහම්බෙන් වගේ මම ක්‍රීඩා මන්ත්‍රාලයට ගියපු වෙලාවේ එතන හිටපු නියුට්‍රිෂන් ડોක්ටර් උපුලි මට සම්බන්ධ කරලා දුන්නා ටික්ටොක් කියන නියුට්‍රිෂන් කරන සමාගම. එතෙන්දී ඒ හරහා මේ ලබාගත් නියුට්‍රිෂන් ටිකත් එක්ක තමයි මේකට මේ ස්පොන්සර් අපිට හම්බුනේ. ඒ වෙන කවුරුත් මේකට මැදිහත් වෙලා තිබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මම අවුරුදු 22ක කමාන්ඩ් රෙජිමෙන්ටුව තුල රාජකාරී කරපු පුද්ගලෙක්. අවුරුදු 22ක පුරාවට මම විවිධ දුෂ්කර පුහුණුවීම් වල නිරත වෙලා තිබ්බා. දේශීය සහ විදේශීය හැම පුහුණුවීමක්ම කරලා තිබ්බා. ඒකත් එක්ක මගේ ඇඟේ තියෙන දෙයක් තමයි මේ නිවැරදි පුහුණුවක් ලබා ගත්තට පස්සේ වැඩියෙන්ම අපි ඉගෙන ගන්න දෙයක් තමයි මනස ශක්තිමත් කරගන්න එක. මනස ශක්තිමත් ඕනම කෙනෙකුට ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන්. ඉතින් ඒක මගේ මනසෙම තිබ්බ දෙයක්. ආමුදානේ ලැබුණු පණ්ඩිතයත් එක්ක මම ජය ගත්තා.